ආදරණීය ඔයාලා හැමෝම අදත් ආදරෙන් පිළිගන්නවා. ඉතින් මගේ මේ ලස්සන වීඩියෝ එක කොහොමද කියලා අවසානයේ වෙනතෙක් බලන්නත් අමතක කරන්න එපා. ඉතින් වීඩියෝ එක පටන් ගන්නකොටම ඔයාලට අරගෙන මේ දවසේ අපිට තද රස්නයකට පස්සේ හොඳින් වස්ස වහිනවා කියලා කාලු ගුණේ සඳහන් වෙලා තිබුණ දවස. ඉතින් ඔයාලට පේන ඇතිනේ අහස කළු කරලා වටපිටාව හුළඟින් එහෙම හරියට වෙනස්කම් පෑව දවසක්. ඉතින් මේ දවසේ සතුට වගේම පොඩි බයකුත් තිබුණා. මොකද මෙහෙම කළු කරපු දවස්වලට වැඩි ප්‍රතිශතයක් තියෙනවා අපිට අයිස් වැටෙන්න. ඉතින් අයිස් වැටුණොත් මගේ පැල ඔක්කොම විනාශ වෙන්න පුළුවන්. ඉතින් ඒ අතරේ මම දවල්ට කෑම ලෑස්ති කරන්න පටන් ගත්තා. මේ තියෙන්නේ ගිය අවුරුද්දේ මම හිටවපු වට්ටක්වල වැඩි අතිරික්තය මම ඩීෆ්‍රීස් කරලා තියාගෙන තියෙන ආකාරය මේ විදිහටම ඩීෆ්‍රීස් කරපු මේ එළවලු ටිකට මම වතුර චුට්ටක් දාලා 3-5 අපේ අමු මිරිස් කොම ටික දාලා තම්බ ගන්නවා. මේක ලාවට තැම්බෙනකොට අපි පොල් කිරි ටිකක් එකතු කරලා උතර ගන්න විතරයි තියෙන්නේ. හරිම රසයි. ඩීෆ්‍රීස් කරා කියලා කිසිම රසයේ වෙනසක් නෑ. ඉතින් හදිස් වෙලාවකට එළවලු නැති වෙලාවකට මේ අතිරික්තය අපිට භාවිතා කරන්න පුළුවන්. අද අපිට හොඳටම දැස්ස අයිස් වැඩේව ගන්නත් ලොකුවට වතුර බින්දු ඇතිලා. ඉතින් මෙන්න මෙහෙම තමයි කරන්නේ. මොකද අපිට වාක් රස තිබුණා. ඉතින් අනින්නේ අදයි වුණේ මගේ පළදාන වෙලා හිටා. මේ කියන්නේ ගන්න තක්කාරි. ඉතින් මේ අවුරුද්දේ අයවෙනම අස්සන්න තියෙන්නේ. ඉතින් මැස්සත් එක්ක තමයි මම මේ වීඩියෝ එක අරගෙන ආවේ. රට වැක්සට පස්සේ ඉතින් මම ගෙවත්තට ඇවිල්ලා මගේ එළවලු බැලුවා කොහොමද කියලා බැලුවා. ඇත්තටම වාසනාවන්ත විදියට අපිට එදා හොඳ වැස්සක් වැටුණා මිසක අපිට අයිස් වැටුනේ නැහැ. ඉතින් මම එළවලු පැල ටික එහාට මෙහාට කරලා ආපහු පොඩ්ඩක් තීත්තාවෙන් තියලා නැත්නම් මොකද මම අයිස් එකේ ගොඩක් කෙනෙක් කරා. ඉතින් අදට මම එකක් හදන්න ගත්තා. ඉතින් මේක ඉතාලියේ තියෙන ලස්සනක් බස් එකක්. ඉතින් මේක දැන් ගොඩාක් ප්ලාස්ටික් වලින් හදාගෙන බස් එකක්. හරි ලේසි. කාර්යබහුල දවසකට මම මේ වගේ කරන හදනවා. ඉතින් මේ විදිහට විශේෂ බස් එකකට මම කැරටේ ලෝඩර් තමයි හදාගෙන එකතු කරලා තියෙන්නේ. මම අද එකතු කරගන්නේ මේ බස් එකට ටින් කරපු හතු. ඉතින් ඔයාලට කියන්න ඕනේ මේ රිසෝස් එකට අපිට එකතු කරන්න පුළුවන් සුකීනි, එතකොට කැමති නම් වට්ටක්කත් එකතු කරන සමහර අය. ඉතින් හතු වගේ දේවල් එකතු කරන්න පුළුවන්. සෝසේජ් බර්ගර් ඉතින් මේ වගේ දේවල් එකතු කරලා රිසෝස් එක හදන්න පුළුවන්. මට ඉතින් විතර සිදුන මේ දෙකේ මම මේ දෙක දාලා තමයි රිසෝස් එක හදන්න ගත්තේ අපේ කෑමට. ඉතින් කෑම හදන අතරතුර ඔන්න මගේ සීල පාරක් තියෙනවා මම ළඟට වෙලා. වත් එක තැම්බෙන්න භාවිතා කරන්නේ මෙන්න මේ ස්ටොක් එක. මේක චිකන් and vegetable stock එක. ඉතින් මේක එකතු කරලා හදාගත්තාම බත් එක ගොඩක් රසවත්. ඉතින් මේක එකතු කරලා තමයි මම බත් එක තම්බ ගන්නේ. ඉතින් මේ විදිහට ස්ටොක් එක ගෙදරත් හදලා එකතු කරගන්න පුළුවන් ඕගලන්ට මේ බත් එක හදනකොට. මේ රෙසිපිය අවශ්‍ය නම් මම ඉස්සරහට වීඩියෝස් වලින් ඔයාලට අරගෙන ඉන්නම්. අවශ්‍ය කෙනෙක් ඉන්නවා නම් කමෙන්ට් එකකින් මට සඳහන් කරන්නකෝ. Cuti mali papa. Oh, mali papa. Oh, ya betul tu mali papa. Yang mama, yang magi serviet ada ke? Mana meri dia ke? Yang lu kitchen ni kau tin buat ke? Mereka terus tin, kalau dah sekolah tin kitchen ni kan, mereka tin mana? Tin pas sekolah ni dia tin itu ni ada. Kena mana? Okey, baru kamu tamat. Malah
පස්සෙන් පස්සේ ඉතින් මිදුල මෙන්න මේ විදිහට තමයි තියෙන්නේ. ඉතින් ගස් ඔක්කොම ප්‍රබෝධමත්ව ලස්සනට ඉතින් බලා ගන්න පුළුවන්. පරිසරය හරිම ලස්සනයි, ආස හිතෙනවා. ඉතින් මට හිතුණා මගේ තක්කාලි පැල කොහොමද මේ වැස්සෙන් පස්සේ තියෙන්නේ කියලා බලන්නත් එක්ක. ඒ වගේම මේ අවුරුද්දේ මම පළවෙනියටම පළදාව ගත්තේ තක්කාලි සහ වම්බුරු දෙව්වල දකින්න ඇතිනේ වීඩියෝ එකේ කලින්. ඉතින් ඒ වගේම චෙරි ටොමැටෝ ගස්වල ඉතින් ගෙඩි හැදිලා ඉදිලා වගේ තිබුණා. ඉතින් පස්සෙන් පස්සේ මම ඇවිල්ලා ඒකට කඩාවැන්න හිටියා. ඉතින් ඒත් ලස්සන වැඩි කරන්න තියෙන හින්දා මම හිතුවා ඒක කරන්න කියලා පොරකටත් අතුරටත් ආවා. ඒකත් එක්ක දවස් 3-4ක් විතර පල්ලෙලේ තියලා ගස් වලට එකතු කරගන්නවා කියලා. මේ තියෙන්නේ අපේ ප්ලම් ගහ. ඉතින් මේ දවස්වල අපිට ප්ලම් ගොඩාක් ගෙඩි හැදුනා. වැස්ස අඩුවෙන් තිබිච්ච හින්දා ප්ලම් ගහේ ගෙඩි සෑහෙන්න හැදුනා. ඇත්තටම කන්න බැරි තරමට හැදුනා. ඉතින් මේක ඇත්තටම බල් කැලෑ හැදෙන ප්ලම් එකක් අපේ ගෙවත්තේ තියෙන්නේ. හරිම රසයි ඒ වුණාට. ඉතින් හවස තේ වෙලාවට මම ඉතින් හැදුවා මෙන්න මේ රසවත් කේක් එක. අපේ බබාලා ගොඩක් ආසයි කියලා පළවෙනි වතාව තමයි මම මේ කේක් එක try කරලා බැලුවේ. ඉතින් හරිම රසවත් මේ කේක් එක. ඉතින් ඔන්න ඊට පස්සේ මම අර කිව්වත් වගේ මගේ චෙරි ටොමැටෝස් ටික කඩා ගන්න ගෙවත්තට ආවා. ඉතින් ඔයාලට පේනවා ඇතිනේ මේ ටොමැටෝස් අපිට අමුවෙන් කන්න පුළුවන්. සැලඩ් එකක් හදලා කන්නත් පුළුවන්. අපේ බබාලා ඉතින් ගහෙන් කඩාගෙන ඉබලම කනවා. ඉතින් මේ තක්කලි වල පාට ඔයගලන්ට පේනවා ඇති හරිම ලස්සනයි. ඉතින් මේ වගේ ලස්සන පාට තක්කලි වර්ග හිටවන්න මම හරි ආසයි. මම ගොඩක් තක්කලි ගන්න ආස කෙනෙක් නෙමෙයි. ඒ වුණාට මම තක්කලි හිටවන්න හරිම ආසයි. මම ආස කරන තවත් රසවත් එළවලු වර්ගයක් නැත්නම් ආස කරන වර්ගයක් තමයි මේ නයිකොච්චි කියලා කියන්නේ. මම මේ රසයට ඒ සැරට ගොඩාක් ආසයි. ඉතින් මේ විදිහට තමයි මේ දවස්වල මගේ ගෙවත්තේ අසිරිය තියෙන්නේ. ඉතින් ආයෙත් දවසක ලස්සන වීඩියෝ එකක් අරන් එන්න. ඔයගොල්ලෝ හැමෝටම සුබ දවසක් කියලා ආදරෙන් ප්‍රාර්ථනා කරනවා.